ඔයාට බයිසිකලයක් හෝ කුමක් හෝ වාහනයක් තියෙන කෙනෙක්ද? ඒ වාහනය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොදා ගන්නවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පික්මි රයිඩර් බයික් එකක් විදිහට ඔයා භාවිතා කරනවා වෙන්න පුළුවන්. ඔයාගේ බයික් එකේ වියදම ඔයා ගණනය කරනවා හරිද? ඔයා ඒ බයික් එක භාවිතා කරලා ඔයාගේ රැකියාවට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක පාවිච්චි කරලා ඔයා ආදායමක් හොයනවා. ඒ කියන්නේ පික්මි වගේ දුවලා ඔයාගේ ආදායම හොයනවා. ඔයාගේ රැකියාව විදිහට ඔයා මේ බයිසිකලේ භාවිතා කරනවා නම් ඔයා එහි වියදම විදියට හිතන්නේ පෙට්‍රල් සඳහා යන වියදම විතරයි නම් ඔයාටත් වැරදිලා. අපි උදාහරණයක් එක්ක මේක පැහැදිලි කරගමු. හැබැයි කොයි වාහනයටත් මේක පොදුයි. ඔයාට තියෙනවා බයිසිකලයක්. මේකෙන් ඔයා කරන්නේ රැකියාවට යන එක. තවත් බයිසිකලයක් තියෙනවා. ඒකෙන් කරන්නේ යා පික්මී දුවලා ආදායමක් උපය ගන්න එක. එතකොට මේ බයික් එකෙන් පුළුවන් තෙල් ලීටරයකින් කිලෝමීටර් 40ක් ගමන් කරන්න. තෙල් ලීටරයක වියදම රුපියල් 280යි නම් බයික් එකෙන් කිලෝමීටරයක් යන රුපියල් 7ක තෙල් පිච්චෙනවා. මේ බයික් එකෙන් රැකියාවට යන කෙනෙක් නම් එයාට රැකියාවට යන්න කිලෝමීටර් 14ක් තියෙනවා. ආපහු එන්න කිලෝමීටර් 14ක් තියෙනවා. දවසට කිලෝමීටර් 28ක් ගමන් කරන කෙනෙක්ට වියදම වෙන්නේ රුපියල් 196යි නම් මේ ගාන එයාගේ වියදම විදියට එයා සලකනවා නම් එයා වැරදි. ඒ වගේම රයිඩර් කෙනෙක් විදියට පික්මී දුවනවා කියලා අපි හිතුවොත් එයා දවසට කිලෝමීටර් 200ක් දුවනවා නම් ඔහුට ආදායම විදියට ලැබෙන්නේ කිලෝමීටර් 120කනේ. ඒ කියන්නේ 200ක් දිව්වට එයා ආපහු එන්න කිලෝමීටර් 80ක් වියදම් වෙනවා නම් අපි හිතමු එයා දුවපු 120ට එයාට රුපියල් 40 ගානේ ආදායමක් ලැබෙනවා. රුපියල් 4800ක්. ඒකින් ඔහු වියදම් විදියට කපා හරින්නේ ඔහුට කිලෝමීටර් 200ක් යන්න ගියපු තෙල් වියදම කිලෝමීටර් රුපියල් 7යි කිලෝමීටර් 200ට රුපියල් 1400යි නම් 4800න් 1400 අඩු කරලා එයා හිතනවා නම් එයා ප්‍රොෆිට් එක විදිහට රුපියල් 3400ක් හම්බ කරා කියලා. ඒකත් වැරදි. මෙහෙම කියන්න හේතුව ඔය වාහනය ඔයාට යම් දවසක ඉවත් කරන්න වෙනවා. අන්න එදාට ඔයාට අලුතෙන් වාහනයක් ගන්න ඔයා ළඟ සල්ලි එකතු වෙලා තියෙන්න ඕන. ඒ වගේම වාහනේ ඉවත් කරන දිනය දක්වාම ඔයාට ඔක නඩත්තු කරන්නත් වියදමක් දරන්න වෙනවා. අපි උදාහරණයක් විදිහට හිතමු ඔයාගේ වාහනේ ඔයා පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ කිලෝමීටර් ලක්ෂයක් දක්වා විතරයි. එතකොට ඔයා වාහනේ මිලදී ගත්තේ ලක්ෂ 5කට නම් ඔයාට කිලෝමීටරයකට ඔයාගේ වාහනේ ෂය වීම රුපියල් 5ක් වෙනවා. ඒකත් ඔයාගේ කොස්ට් එකට ඇතුළත් වෙන්න ඕන. එතකොට දැනට ඔයාගේ වාහනේ කොස්ට් එක වෙනවා තෙල් වියදම රුපියල් 7යි, වාහනේ ෂය වීමේ වියදම රුපියල් 5යි, රුපියල් 12ක් කිලෝමීටරයකට ඔයාගේ වියදම වෙලා තියෙනවා. ඒ වගේම ඔයාගේ වාහනය භාවිතා කරද්දී යම් යම් කොටස් වල සිදුවන ගෙවී යාම, ටයර් මාරු කරන්න සිදුවීම වගේ දේවල් කරන්නත් ඔයාට වියදමක් තියෙනවා. මෙන්න මේ වියදමත් ඔයා කොස්ට් එකට ඇතුළත් කරගන්න ඕන. උදාහරණයක් විදිහට ඔයාගේ බයික් එකේ කොස්ට් එකට ඔයා ඇතුළත් කරන රුපියල් 3ක් කිලෝමීටරයට ඔයාගේ වාහනේ නඩත්තු වියදමක් ඔයා ඇතුළත් කරොත් ඔයාගේ වාහනේ ඔයා කිලෝමීටර් 10000ක් පදිනකොට ඔයාගේ වෙනම account එකකට ඒ රුපියල් 3 ඔයා බැර කරලා තිබ්බනම් ඔයා කිලෝමීටර් 10000ක් යනකොට ඔයාගේ account එකේ රුපියල් 30000ක මුදලක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම ඔයාගේ වාහනය ඔයා මාසයක් පාවිච්චි කරලා කිලෝමීටර් 5000ක් ගිහින් තියෙනවා නම් ඒකේ ෂෙය වීම විදියට රුපියල් 5 ගානේ 5000 වැඩි කරලා 25000ක් ඔයා වෙනම account එකකට දාන්න ඕන. එතකොට බයිසිකලයක් පදින ඔයාගේ වාහනයේ කොස්ට් එක වෙන්නේ තෙල් වලට රුපියල් 7යි, ෂෙය වීම රුපියල් 5යි, නඩත්තු වියදම රුපියල් 3යි, සම්පූර්ණ වියදම කිලෝමීටරයකට රුපියල් 15ක් වෙනවා. එතකොට රැකියාවට ගිය ඔයාගේ කිලෝමීටර් 28ට රුපියල් 420ක කොස්ට් එකක් ඔයා දරනවා. ඒ වගේම ඔයා පික්මී දිව්වා නම් අර කිලෝමීටර් 200 යන්න 15 වැඩි කිරීම 200 රුපියල් 3000ක කොස්ට් එකක් දරලා තියෙනවා. එතකොට ඔයාගේ ආදායම 4800යි. ඒකෙන් 3000ක් ගියාම ඔයාගේ ඇත්තටම ලාභයක් වෙන්නේ රුපියල් 1800යි. වාහනයක් පාවිච්චි කරන ඔයා මෙන්න මේ කරුණ පිළිබඳ හොඳ දැනුවත් වීමක් තියෙන්න ඕන. වාහනේ පාවිච්චි කරනවාට බැංක් account දෙකක් තියෙන්නත් ඕන. ඔයා කිලෝමීටර් ලක්ෂයක් පැදලා බයික් එක අයින් කරන දවසට ඔයාගේ account එකේ ලක්ෂ 5ක් තියෙනවා. අමතර ගාණක් යොදවලා ඔයාට පුළුවන් හොඳ වාහනයකට පහසුවෙන් ගමන් කරන්න. ඉතින් වාහනයක් තියෙන ඔයාට මේ කරුණ ඉතාමත් වැදගත් වෙයි. ඉතින් මේ වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරනවා. ඊවර්ට් මනි subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කිරීමක් කරනවා.